අපි දන්නවා අලලූණු වල ප්‍රශ්නයක් තිබෙනවා. ලංකාවේ කොතනකවත් අලලූණු මිලදී ගැනීම සඳහා ආණ්ඩුවේ යාන්ත්‍රණයක් නැහැ. ආණ්ඩු වී මිලදී ගන්න තියෙනවා. අලලූණු වගේ දේවල් මිලදී ගන්න ආණ්ඩුවට යාන්ත්‍රණයක් නැහැ. අපි තීන්දුවක් ගත්ත මේ සැරේ අයවැයලි කණිවි. අලලූණු මිලදී ගැනීම සඳහා වී මණ්ඩලය හා සමාන ලෙස සතොස උපයෝගී කරගෙන යාන්ත්‍රයක් හදන්න අපි කෝටි 100ක් වෙන් කරලා තියෙන මේ අවුරුද්දේ. අපි ඒකත් ගන්න ලෑස්තියි. එයි මූල්‍ය වෙළඳපොළ අර කුඩා කණ්ඩායමක් අතේ තිබුණේ. ඒ නිසා මූල්‍ය වෙළඳපොළ විකෘතියක් හැදුවා. අද අලලූණු වෙළඳපොළ තියෙන්නේ. ආණ්ඩුව මැදිහත් වෙන්නේ නැහැ. මැදිහත් වෙන්න යාන්ත්‍රණයක් නැහැ. ආණ්ඩුවට කරනවා නම් කරන්න පුළුවන් වෙන්නේ මොකද්ද? ලූණු ගොවියට සහනාධාරයක් දෙන්න විතරයි. කොහොමද ආණ්ඩුවට ගන්න යාන්ත්‍රණයක් නේ. බෙදන්න යාන්ත්‍රණයක් නේ. ආණ්ඩුවට කල හැකි වන්නේ සහනාධාරයක් දෙන්න විතරයි. හැබැයි ඒක ප්‍රමාණවත් නේ. නිසා අපේ යාන්ත්‍රණයක් හදන්න ඕන. වෙළඳපොලේ තරඟකාරීත්වයේ ලෙස අලලූණු මිලදී ගන්න වෙළඳපොලේ ආණ්ඩුව තරඟකාරීත්වයෙන් මැදිහත් වෙන්න ඕන. එතකොට අර පෞද්ගලික ව්‍යාපාරිකයන් අතේ තියෙන අලලූණු වෙළඳපොළ පාලනය කිරීම අපිට බින්දින්න පුළුවන්. අපිට දෙන්න අවස්ථාව. අවුරුදු 70ක් මේක කරලා නේ. හැමදාම අලගල වෙන කාලට මේ ප්‍රශ්න ආවා. ලූණු ගල වෙන කාලට මේ ප්‍රශ්න ආවා. ඒත් ලූණු අස්වැන්න අඩු නම් ප්‍රශ්නේ අඩුයි. ලූණු අස්වැන්න වැඩි නම් ප්‍රශ්නේ වැඩි. ඔකයි ඇත්ත කතාව. මේ සැරේ ලූණු අස්වැන්න වැඩි, ප්‍රශ්න ටිකක් වැඩි බව පේනවා. අපි යාන්ත්‍රණයක් හදනවා. ඒ නිසා අපි පාරිභෝගික ජන ජීවිතයත් එක්ක සම්බන්ධ වෙන, ආර්ථිකයේ ප්‍රධාන මර්මස්ථානත් එක්ක සම්බන්ධ වෙන, ආර්ථික ක්‍රියාවලිය වැදගත්ම සම්දිස්ථානත් එක්ක සම්බන්ධ වෙන තැන් වලට ආණ්ඩුව සමතරගකරුවෙක් ලෙස මැදිහත් වීමට අවශ්‍ය යාන්ත්‍රණය හදලා තියෙනවා. ඒක තමයි ඒකෙන් තමයි පාරිභෝගිකයා අයිතිවාසිකම් රැකෙන්නේ. ඒකෙන් තමයි නිෂ්පාදකයාගේ ආරක්ෂාව රැකෙන්නේ. ඒකෙන් තමයි රටක ස්වාධිපත්‍යය රැකෙන්නේ. ඒක තමයි රටක මූල්‍ය සූරිභාවය රැකෙන්නේ. එහෙම නැතුව රැකෙන්නේ අපි සියල්ල ස්ථාපිත කරමින් තියෙනවා.